මම වීඩියෝ කරන්න පටන් අරන් දැන් අවුරුදු 10ක් විතර කාලයක් වෙනවා. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට මම දේවල් රෙකෝඩ් කරනවා. මේක රෙකෝඩ් කරේ මොකටද කියලා මට හිතා ගන්න බෑ. එඩිට් කරන්න කම්මැලි වුණාට වීඩියෝ කරන්න මම කම්මැලි නෑ. ඒ නිසා එඩිට් නොකරපු මේ වගේ වීඩියෝස් තව ගොඩාක් තියෙනවා මගේ ෆෝන් වල. අපි යනවා කඩේ. ඔව්. අපි යනවා කඩේ. කොහොමද යන්නේ පුතේ? ඒකට මේ. යා. අපි යනවා කඩේ. මේ කාද මේක වාලමේ? මොනවද මට පෙන්නන්නේ? garbage truck. Okay. 7:50යි වෙලාව අපි යනවා කඩේ. මෙතනක් තියෙනවා CU මාල්ට් එකක්. ඒ වුණාට අපි යන්නේ මේකට. මේ පප්පි? යා. අපි දැන් ආවේ මොනා ගන්නද? ඕක ගන්න සල්ලි ගෙනාවේ නෑනේ අම්මේ. මෙතන සල්ලි. නෑ ඒව මදි පුතේ. මේක මේ පස්සේ ගමු මේව චොකෝ තියෙනවනේ තාත්තා ඊයේත් ගෙනාවනේ ගෙදර. එන්නකෝ මේ පැත්තේ. ෂොප් එකට ඇතුළු වෙන්නත් කලින්ම එයාට ඕනේ වුණේ චොක්ලට්. ඉතින් බොහොම අමාරුවෙන් ඒක මග ඇරවගෙන ඇතුළට එක් කරගෙන අපි ආවේ අද කෑම ගන්න. පුතා උදේට කන කෑම ගෙදර හදලා ආවේ. හැබැයි මට හිතුණා මට අද කඩෙන් කෑම එකක් කන්න ඕනි කියලා. මේ හැම කෑම එකම කැලරි ගාන මෙන්ෂන් කරලා තියෙනවා. ඒ නිසා අපිට හරිම පහසුයි අවශ්‍ය ගාන ගන්න පුළුවන් බලලා. අපි මේ පාරේ ලංකාවට යන්න කලින් පුතා ඩේකයා ගිහින් එන හැම දවසකම මේ ෂොප් එකට ඇවිල්ලා මෙතන ඉඳන් මොනා හරි කාලා තමයි යන්නේ. ඒ කාලේ අපි මාස් දාගෙන තමයි හිටියේ. පුතා දැන් මතක් කරන්නේ ඒක තමයි. මම ගත්ත කෑම එක මේ විදිහට රත් කරගෙන අපි දැන් ගෙදර යනවා. හරි අන්තිමට අපි ගත්තේ හොයලා බලලා එයා ගත්ත ලොලිපොප්. එයාගේ ෆේවරිට් ලොලිපොප්. මම ගත්තේ රයිස් එකක්. මම බත්තයක් ගත්තේ. අද මම උයන්නේ නැහැ. මේ උයනවා දවල්ට. උදේට වඩා හිතුණා කඩෙන් කෑවොත් හොඳයි කියලා. බලමු. බබාට ගෙදර තියෙනවා කෑම. පාරවල් අයිනේ. පුතා තමයි මේ පෙන්නන්නේ. ගන්න පුළුවන් ඕනේ නා. තව හරි තියෙනවා. ඒව ගන්න කඩේ රෙදි. කොරියාව වගේ තව ගොඩක් රටවල මං හිතන්නේ මේක තියෙනවා. පාවිච්චි කරන්න පුළුවන් අයිටම්ස් පාරයිනේ මෙහෙම තියලා තියෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒව ගන්න පුළුවන්. ඒව ගන්න අයත් ගොඩක් ඉන්නවා. යා. කෑම එකක් කරන් අපි යනවා ගෙදර. යා ඔය තියෙන අපි ගෙදර. හරි අපි බලමු. ලෙටස් ඇවිල්ලාද කියලා බලමු. අපිට නෑ මේ ලෙටස් ආපු කට්ටියට මෙතන තියෙනවා ලෙටස් ඇවිල්ලා අපිට නම් ඇවිල්ලා නෑ තාත්ති අරගෙන එහෙනම් අද වීඩියෝ එක ඉවරයි ගිහින් එන්නම්